මේ අධික රස්නේ කාලෙදී බබාලා බලා ගන්න ඕනේ කොහොමද කියලා බලමුද? මම මගේ බබාට සාමාන්‍යයෙන් ලුණු ගොඩාක් දාලා කැම දෙන්නේ නැහැ. චුට්ටක් යාට ලුණු රස අඩුවෙන් තමයි කැම දෙන්නේ. හැබැයි මේ දවස්වල වැඩිපුර යාලට දාඩිය දාන නිසා මම ලුණු රස සාමාන්‍ය ගානට දාලා යාට ලුණු රස දැනෙන්න සාමාන්‍ය විදිහට කැම හදලා තමයි යාට කැම දෙන්නේ. වැටකොළු, පතෝල, පිපිඤ්ඤා වගේ වතුර ගතිය වැඩි එළවලුත් යාලගේ කැමට එකතු කරන්නේ. ඒ වගේම බබාලව හැමදාම නාවන්න ඒත් එක්කම යාලගේ හැම වේලෙන්න දෙන්නේ නැතුව හැම වෙලාවකම යාලගේ බොඩි ලෝෂන් එක එහෙම නැත්නම් යාලගේ බාම් එක හැම වෙලාවකම යාලට ඇඟේ ගාලා තියන්න. මේ තියෙන බාම් එක මේක හරිම හොඳ බාම් එකක් බබාලගේ ස්කින් එක ඩ්‍රයි වෙනවට. ඉතින් මම නිතරම මේ බාම් එකත් ගාලා තමයි තියන්නේ. බබාලට ඇඳුම් අඳිනකොට මෙන්න මේ වගේ සැහැල්ලු ඇඳුමක් අඳින්න. ඒකට වාතාශ්‍රය ගමන් කරන්න පුළුවන්. ඇඳුමක් අඳින්න මොකද දාඩිය බිබිලිහිම වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ෆෑන් එකක් හරි AC එකක් හරි දාලා බබාලව දාඩියෙන් ආරක්ෂා කරලා තියාගන්න. එළියට යවන්න එපා මේ අධික රස්නේ වෙලාව නිසා. ඒ වගේම බබාලට හැම වෙලාවකම වතුර තිබහා එනකන් ඉන්නේ නැතුව නිතර වතුර බොන්න දෙන්න. ඉතින් මේ මූලික දේවල් ටිකත් ඇති අපේ බබාලව මේ අධික රස්නෙන් ආරක්ෂා කරලා තියාගන්න.